ආයුබෝවන් අද දවස ඔබට නව බලාපොරොත්තුවකින් සහ ඉහළ ජවයකින් අරඹන්න මම ඔබට ආරාධනා කරනවා. එදිනදා ජීවිතයේ කාර්යබහුලත්වය මැද මානසික ඒකාග්‍රතාවය සහ ධනාත්මක චින්තනය ඔබේ හදවතට සහ මනසට සමීප කරගන්න. මේ විනාඩි කීපය අරගෙන වීඩියෝව සම්පූර්ණයෙන් ඉවර වෙනකන් අහන්න. මේක ඔබගේ දවස ඉතාමත් සාර්ථක කරගන්නට ලොකු පිටිවහලක් වේවි. මෙම ඇෆර්මේෂන්ස් ඔබේ මතකයේ රඳවා ගැනීමෙන් ආයතනය තුළ ධනාත්මක සංස්කෘතියක් බිහිවෙනවා පමණක් නොව ඔබේ කාර්ය සාධනයත් ආයතනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ලොකු පිටුබලයක් වේවි. දැන් අපි මේ ඇෆර්මේෂන්ස් එකින් එක මනසේ තැන්පත් කරගනිමු. මම මේ ආයතනයට එකතු වුණු දවසේ සිටම මගේ දැනුම සහ හැකියාවන් දවසින් දවස වර්ධනය කරගන්නවා. මම සෑම අභියෝගයකටම නිර්භීතව මුහුණ දී ඉගෙනගෙන ඒන් ජයග්‍රහණ බවට පත් කරගන්නවා. මම උදාසනම අවදි වෙන්නේ ඉහළ ජවයකින් සහ අභිප්‍රේරණයකින්. මම අද දවස පුරාම ඉතාමත් අවධානයෙන් හා ඵලදායීව කටයුතු කරනවා. මම විශ්වාස කරනවා මගේ හැකියාවන් ගැන සහ ඕනෑම අභියෝගයක් මට ජයගන්න පුළුවන් බව. මම ආයතනයේ දියුණුව වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කරනවා. මම අනෙකුත් සේවකීන් සමග සුහදව සහ සහයෝගීන් කටයුතු කරනවා. මම සෑම විටම ධනාත්මක ආකල්ප පවත්වා ගනිමින් අනෙකුත් සේවකයන්වද දිරිමත් කරනවා. මම මගේ රාජකාරි ඉතාම වගකීමෙන් සහ නිරවද්‍යතාවෙන් ඉටු කරනවා. මම අලුත් දේවල් ඉගෙන ගැනීමට සහ මගේ කුසලතා දිනෙන් දින වර්ධනය කර ගැනීමට උනන්දුයි. මගේ සිතුවිලි සශ්‍රීක වන අතරම මම ආයතනයට ධනාත්මක ආලෝකයක් ගෙන දෙනවා. මම දිනින් දින සාර්ථක වන විට මගේ සේවා පරිසරයේද වඩාත් හොඳ තැනක් බවට පත්වෙනවා. මම සෑම විටම සේවකයන්ගේ අදහස්වලට ඇහුම්කන් දී ඔවුන් සමග සාර්ථකව කටයුතු කරනවා. මම මගේ ආයතනයේ නම ඉහළින්ම තැබීමට කැපවී කටයුතු කරනවා. මම සෑම කාර්යකදීම අවධානය යොමු කරමින් ඵලදායී ප්‍රතිඵල ලබා ගන්නවා. මම මගේ ජීවිතයේ සියලු අභියෝගයන් ජය ගනිමින් ඉදිරියටම යනවා. මම ආයතනයේ අනිකුත් සමාජිකයන්ට ධනාත්මක ශක්තියක් ගෙන දෙන්නෙක්. මගේ කාර්ය සාධනය දවසින් දවස දියුණු වෙන අතර ඒ ආයතනයේ දියුණුවටද හේතු වෙනවා. මම මගේ වෘත්තීය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ සතුටෙන් සහ සාර්ථකව කටයුතු කරනවා. මම විසින්ම ආරම්භ කරන ඕනෑම වැඩක් අවසානයේ දක්වා කැපවීමෙන් හා උනන්දුවෙන් ඉටු කිරීමට පුරුදු වී සිටිනවා. මම දවසින් දවස මගේ ආයතනය තුළ වඩාත් වටිනා සේවකයක් බවට පත්වෙමින් සිටිනවා. මම සෑම අභියෝගයක් ඉදිරිහීම ශක්තිමත්ව නොසලී සිටීමට මානසිකව සූදානම්. මම මගෙන් ඉහළම කාර්ය සාධනයක් ලබා දෙමින් ආයතනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට දායක වෙනවා. මම සෑම මොහොතකදීම මගේ කණ්ඩායමේ අනෙකුත් සමාජිකයින්ට ධනාත්මක ආලෝකයක් ගෙන දෙන්නෙක්. මම මගේ වෘත්තීය ජීවිතයේ දියුණු කර ගැනීමේදී නිරන්තරයෙන්ම අලුත් දේවල් ඉගෙන ගන්නවා. මගේ සිතුවිලිවල පවතින ශක්තිය නිසා මට ඕනෑම අභියෝගයක් පහසුවෙන් ජය ගැනීමට පුළුවන්. මම දවසින් දවස මගේ ආයතනය තුළ වඩාත් වටිනා සේවකයෙක් බවට පත්වෙමින් සිටිනවා. මම සෑම මොහොතකදීම සතුටින් ජීවත් වෙමින් අනෙකුත් සේවකීන්වක් දිරිමත් කරනවා. මම මගේ ආයතනය වෙනුවෙන් විශාල වෙනසක් කරනට කැපවී සිටින කෙනෙක්. මම දැන් මගේ වෘත්තීය ජීවිතයේ ඉහළම තලයට පැමිණීමට මානසිකව සූදානම්. හොඳයි. අද දවස පුරාම මේ ධනාත්මක ඇෆර්මේෂන්ස් ඔබේ මතකයේ රඳවා ගනිමින් ඔබේ ආයතනයේ අරමුණු සාක්ෂාත් කරගන්න කැපවෙන්න. ඒ වගේම ඔබ මේ ලබන දියුණුව ඔබේ ආයතනයේ අනිකුත් සගයන් සමගත් බෙදාගෙන ඔවුන්වත් මේ සාර්ථකත්වයේ කොටසක් කරගන්න. ඔබ දිනපතා මේ විඩියෝව නරඹමින් ඔබේ ජීවිතයේ සිදුවන වෙනස්කම් සහ අත්දැකීම් ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අදට අපි මේ විඩියෝවෙන් සමුගන්නවා. නැවත අලුත් විඩියෝවකින් හමුවෙමු. channel එක subscribe කරන්න, like කරන්න සහ බෙදා ගන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.